IPL 2026 තරඟාවලියේ ඉතින් 25 වනදා තරඟ අවසන් වන විට වැඩිම කඩුලාභීන් අතර ශ්‍රී ලංකාවේ තවමත් හරි හැටි ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරලා නැති නැත්නම් ඉන්දියාවෙන් ලංකාවට සොයා දීපු වගේ කතන්දරත් කියන්න පුළුවන් එෂාන් මාලිංග ඉතින් අංක 1 බවට පත් වෙලා තියෙනවා කඩලු 14ක් අරගෙන. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් ලසිත් මාලිංග දැනට වසර ගණනාවකට පස්සේ මෙවැනි දක්ෂතා දැක්වාට පස්සේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් IPL තරඟාවලියක අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. නැත්නම් ඒ හිස් වැසුම තමන් සතු කරගෙන තියෙන. එතකොට දැනට අවුරුදු කිහිපයකට කලින් වනිදු හසරංග සහ චහල් අතර ලොකු තරගයක් තිබ්බා. නමුත් ඒ තරගෙන් ජයග්‍රහණය කරේ වනිදු නෙමෙයි. මොකද වනිදුලාට මතක ඇති විදිහට RCB කණ්ඩායම ඉවතට විසි වුණ හින්දා එතනින් ඉවත් වෙන්න උනා. නමුත් සමහර අවස්ථාවලදී එක වෙනවා, ආයෙ දෙක වෙනවා. එහෙම වෙලා කොමාරි ඒ සටනේ හිටපු එකම ක්‍රීඩකයා බවට පත්වන්නේ වනිදු හසරංග. ඉන් පස්සේ තමයි මේ ඉෂාන් මාලිංග මෙවැනි දක්ෂතාවයක් දක්වන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් එෂාන් මාලිංග කියලා කියන්නේ ඊටම දෛවෝපගත ක්‍රීඩකයෙක්. මොකද ඔහු ඇවිල්ලා කොළඹ ප්‍රදේශයේ මහා ලොකු පාසල් වල නැත්තම් මහා ලොකු ධනයක් තියෙන පවුලක ළමයෙක් නැත්තම් ක්‍රීඩකයෙක් නෙමෙයි. ඉතින් ඔහු රත්නපුර දිස්ත්‍රික්කේ දැන් රත්නපුරේ එෂාන් මාලිංග කියලා තමයි ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ. මොකද ඔහු සොයාගන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වේගපන්දු යවන්නන් හොයන වැඩසටහනකින් තමයි ඔහු සොයාගන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයා විදිහට. ඊට පස්සේ තමයි ඔහු ලංකාවේ සොයාගත්ත ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා රත්නපුරේ එෂාන් මාලිංග කියලා කිව්වට ඔහු රත්නපුරේම නොවේ. ඔහු රත්නපුරේ ගොඩක් ඈතට යා යුතුයි නැත්නම් බලංගොඩට ආසන්න ඕපනායක ගමේ කියන එක තමයි ඔහු කියලා තියෙන්නේ. එතකොට ඔහු රත්නපුරේ එෂාන් මාලිංග කියනවට වඩා ඔහු ඕපනායක එෂාන් මාලිංග කියන එක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගමේ කොච්චර තියෙනවද කියන එක හඳුනා ගන්න ඉතාම වැදගත් වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා කියන්නේ බස්නාහිර පළාතෙත් මධ්‍යම පළාතෙත් දකුණු පළාතෙත් විතරක් නෙවෙයි. ඉතින් මේ සබරගමු පළාතෙන් නැත්තම් මේ ඕපනායක බලංගොඩින් ආපු පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට. එතනින් නවතින්නේ නැහැ. ඔහු දැන් ලෝකෙත් අල්ලලා ඉවරයි. IPL කියන්නේ ලේසි පහසු ලීග් තරඟාවලියක් නෙමෙයි. ඒකෙත් දක්ෂතාව පෙන්වලා අවසන්. දැන් ඔහුගේ රිවර්ස් ස්විම් පන්දු යැවීම සම්බන්ධයෙන් ඉන්දියානුවන් පවා කතා කරනවා කොහොමද මෙච්චර දක්ෂතාවයක් දක්වන්නේ කියලා. ඉතින් බලංගොඩ ප්‍රදේශයෙන් ජාතික කණ්ඩායමට ආපු තවත් ක්‍රීඩකයෙක් මීට කලින් ඉන්නවා. ඒ තමයි ඉසුරු උදාන. නමුත් ඔහු කොළඹ පාසලක ක්‍රීඩා කරලා තමයි ජාතික කණ්ඩායමට පැමිණියේ. ඉතින් ඒ නිසා ඔහුගේ ගම බලංගොඩ වුණාට නැත්නම් රත්නපුරේ දිස්ත්‍රික්කයේ වුණාට ඔහු සම්පූර්ණයෙන්ම එහෙන් ජාතික කණ්ඩායමට ආවා කියලා ගන්න බෑ. ඔහු කොළඹ මහනාම හෝ ඒ වගේ ආසන්න පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු ක්‍රීඩකයෙක්. ඉතින් එෂාන් මාලිංග කවදාවත් කොළඹින් ක්‍රිකට් ගහලා ආපු කෙනෙක් නෙමෙයි. අර ආයතනයට පින් සිද්ධ වෙන්න ඊට පස්සේ ආයතනෙන් හොයාගෙන ඉදිරියට කඳවුරෙන් ගෙන ආපු හින්දා තමයි මෙවැනි ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ. පස්සේ ඔහු වාසනාවන්ත වෙනවා ඉන්දියාවේ මේ IPL කණ්ඩායමක පුහුණු කඳවුරකට සහභාගී වෙන්න, ඔවුන්ගේ ඇකඩමියකට සහභාගී වෙන්න. ඒ වයින් තමයි පසු කාලීනව IPL වෙන්දේසිවලදී අවධානය යොමු කරලා ඔහු මිලදී ගන්න. පස්සේ තමයි ශ්‍රී ලංකා එහෙම ක්‍රීඩා කරා නැතුව නෙමෙයි. නමුත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න කලින් ඔහුට අවස්ථාව ලැබෙනවා IPL ගන්න. ඊට පස්සේ තමයි ජාතික කණ්ඩායමට එන්නේ. ඉතින් එවැනි තත්වයක් එෂාන් මාලිංග සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් හරියටම තරඟාවලියෙන් භාගයක් අවසන් වන විට එෂාන් මාලිංග කඩලු 14ක් ලබා ගැනීමට සමත් වෙනවා. කාම්බෝජුත් 14ක් ලබාගෙන තිනවා. මාලිංගත් 14ක් ලබාගෙන තිබෙනවා. තරඟ 8යි කඩලු 14යි හොඳම 32කට 4ක් කඩුල්ලක සාමාන්‍ය 18යි. ඒ කියන්නේ ලකුණු 18කට කඩුල්ලක් ඔහු ලබා ගන්නවා. පන්දු ආරයක වේගය චුට්ටක් වැඩි නැතුව නෙමේ 9.4ක්. ඒ වගේම ස්ට්‍රයික් රේට් එක 11.5ක් වෙන. ඒ කියන්නේ පන්දු 11ක් හෝ 12ක් යවනකොට ඔහු නැත්නම් පන්දු ආර දෙකක් යවනකොට කඩුල්ලක් ලබා ගන්නා ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. සම්පූර්ණ පන්දු 162ක් ඔහු එයාවල මේ කඩලු 14 ලබා ගන්න. ඉතින් ඕක තමයි ඔහුගේ දත්තයන්. එතකොට ඔහු තමයි ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නා ශ්‍රී ලංකාවේ මෙවර IPL. මොකද ඔහු සියලුම තරඟ ක්‍රීඩා කරා සන්රයිසර්ස් කණ්ඩායම වෙනුවෙන්. තරඟ 8ම ක්‍රීඩා කරා. ඒ නිසා ඔහු හැකියාව ලැබෙනවා අංක 1 බවට පත් වෙන්නේ. ඒකත් විශේෂත්වයක්. අනිත් එක මේ සන්රයිසර්ස් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන්ගේ තදබදය හමුවේ ඔහුට ස්ථානයක් වෙන් කර තිබීමත් ඊටාම විශේෂත්වයක් කියන එක කියන්න ඕනේ. ඔවුන්ගේ ප්‍රධාන වේගපන්දු යවන්නා බවට පත් වුණේ එෂාන්. මොකද පැට් කමින්ස් හිටියේ නෑ. පැට් කමින්ස් අවසාන තරගයේ තමයි ආවේ. එතකොට ඔහු තමයි තනිකර වේග පන්දුව ඇද්දේ
සන්රයිසර්ස් කණ්ඩායමේ. ඉතින් ඒක ඔහුගේ සම්පූර්ණ වගකීම ඉෂ්ට කරලා තියෙන හින්දා තමයි සන්රයිසර්ස් කණ්ඩායම තරඟාටෙන් තරඟ 5ක්ම ජයග්‍රහණය කරලා අංක 3 කියන ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලකුණු 10ක් ලබාගෙන. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕන. ඉතින් ඒ නිසා මේකෙන් අපිට ගන්න තියෙන තමත් කාරණයක් තමයි ඉෂාන් මාලිංගලා වගේ ක්‍රීඩකයෝ තවත් ඕනෑ තරම් ශ්‍රී ලංකාවේ ගම්වල ක්‍රිකට් ගහනවා. මොකද බිග් මැච් හැමතැනම තියෙනවා. බිග් මැච් හැම දිස්ත්‍රික් එකකම තියෙනවා. බිග් මැච් හැම දිස්ත්‍රික් එකකම ටිකක් ලොකු පාසල් තියෙනවා. ඔවුන්ට මේ හાર્ඩ් බෝල් කණ්ඩායම් ඉන්නේ. එතකොට ඒවයි ක්‍රීඩකයෝ බිහි වෙනවා. ඒ ක්‍රීඩකයෝ ඒ ලෙවල් වලින් පස්සේ වෙනත් ජොබ් වලට යනවා. ක්‍රිකට් අතාරිනවා. මොකද ක්‍රිකට් වලින් අනාගතයක් නැති හින්දා. හැබැයි ඊටාම දක්ෂ ක්‍රීඩකයෝ ඒවයින් බිහි වෙනවා. නමුත් ඔවුන්ට මාර්ගයක් නැහැ එන්න. ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ. ඒ යාන්ත්‍රණය කියනවා විතරයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජනප්‍රියතාවයට පත් වෙන්න පටන් අරගෙන 96න් පස්සේ 2000 දශකයේදීත් කියවනවා ගමට ක්‍රිකට් ගෙනියන්න ඕනේ ගමේ ක්‍රීඩකයෝ ඉන්නවා කියලා. හැබැයි ගියේ නෑ. 2010 දශකයේත් කිව්වා හැමෝම ගමට ක්‍රිකට් ගෙනියන්න ඕනේ ගමේ ක්‍රීඩකයෝ ඉන්නවා කියලා. ගිහිල්ලා නෑ. දැන් 2020 දශකයත් අවසන් වීමට තව අවුරුදු 4ක් විතර තියෙන්නේ. 2020 දශකයේත් කියනවා ගමට ක්‍රිකට් ගෙනියන්න ඕනේ ගමේ ක්‍රීඩකයෝ ඉන්නවා කියලා. වෙලා නෑ. ඉතින් දශක 3ක් විතර ලංකාවේ ක්‍රිකට් පිබිදීම ඇති වෙලා දශක 3ක් විතර යද්දීත් ගමෙන් ක්‍රීඩකයෝ හොයා ගන්නට ක්‍රිකට් බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ කියන්නේ ක්‍රීඩකයන්ගේවත් ගම්වලවත් ක්‍රිකට් නැතුව කියන එකවත් ඔවුන්ගේ දුර්වලතාවයක් නෙමෙයි. මේ වෙනම තැනක වෙනම කල්ලියක ක්‍රිකට් කල්ලි ගත කරගෙන තිබෙන නිසා තමයි මේ වින්නැහිය වෙලා තියෙන්නේ කියන එක කියන්නට පුළුවන්. මොකද හරි ක්‍රීඩකයෝ නැද්ද කියලා හිතන ගානට දැන් අපේ මේ වර්තමානයේ සමහර දේශීය ක්‍රිකට් පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම පත් වෙන්න හේතුව මුළු රටෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෝ හොයන්නේ නැහැ. ඔවුන්ට ඕන තැන් වලින් ඔවුන්ට කැමති තැන් වලින් තමයි ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකක් හොයාගෙන ක්‍රිකට් ගස්සවන්නේ. ඉතින් ඉන්න පිරිසෙන් හොඳම 11ක් හොයනවා මිසක් මුළු රටෙන්ම හොඳම 11 හොයන එකක් නෙමෙයි දැනට සිද්ධ වෙන්නේ. පැහැදිලිවම මේ ෂාන් මාලිංගගේ කතාවෙන් අපිට කියන්නට පුළුවන්.